අදත් යමු වැඩේට. ඊට කලින් ඉල්ලනවා මේ මගේ channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න. එතකොට exam එක වෙනකම් මම කරන හැම video series එකක්ම ඔයගොල්ලෝ notification එකක් විදියට එනවා. හරිනේ? එතකොට අද කරන්න යන්නේ 2023 සහ 24. හරිද? තුන්වෙනි රචනා ප්‍රශ්නයට අදාළව ආවර්තා වගුවෙන් අහලා තියෙන කොටස කොහොමද ප්‍රශ්නෙකට උත්තර ලියන්නේ? එදා මම කරපු වීඩියෝ එකත් එක්ක ඒකට දැනුවත් එක කොහොමද ප්‍රශ්නෙකට උත්තර ලියන්නේ? සහ එතෙන්දී කියලා දුන්නේ නැති තව අමතර කරුණු ගොඩක් මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. හරිනම්. දැන් සාමාන්‍යයෙන් තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. කියන්නේ දැන් මම අද කරන්නේ 23 සහ 24 කියන අවුරුදු දෙකේනේ. ළඟම අවුරුදු දෙකේ. එතකොට සාමාන්‍යයෙන් තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය A සහ B කියලා කොටස් දෙකකින් අහනවා. හරිනේ? එතකොට අනිවාර්යෙන් ඕකෙන් එක කොටසක් අනිවාර්යෙන් එක්කෝ A එක්කෝ B. හැම වෙලාවෙම මේ කොටස කියලා කියන්න බෑ. දැන් 23 ඇවිල්ලා තියෙන්නේ B කොටස විදිහට, 24 ඇවිල්ලා තියෙන්නේ A කොටස විදිහට. අනිවාර්යෙන්ම ওই කොටස් දෙකෙන් එකක් ආවර්තිතා වගුව ආශ්‍රයෙන් තමයි අහන්නේ. හරිනේ? ඒතර මගේ කලින් වීඩියෝ එක ඇහුවා නම් ආවර්තා වගුවෙන් සාමාන්‍යයෙන් ගොඩක් අයට බැරි වෙන කොටස, අර ආයනික සහසංයෝජ කියන කොටස ඒකෙන් ඔලුවට දාගන්න පුළුවන්. එතකොට ඊට අමතරව අද මේ කොටසෙන් එතෙන්දි කිව්වේ නැති ගොඩාක් කරුණු සම්පූර්ණයෙන් කවර් වෙනවා. එතකොට අපි කෙලිම ප්‍රශ්නෙට යමු. මම දැන් පළවෙනිම කතා කරන්නේ 2023 24 අවුරුදු කියන්නේ 23 අවුරුද්දේ තුන්වෙනි රචනා ප්‍රශ්නේ B කොටස. ඒ කියන්නේ B කොටසේ තමයි ආවර්තා වගුවෙන් මේගොල්ලෝ ප්‍රශ්න අහලා තියෙන්නේ. හරිනේ? එතකොට මුලින්ම ප්‍රශ්නේ කියවමු. බෙරිලියම්, ඔක්සිජන්, ක්ලෝරින්, පොටෑසියම් හා කැල්සියම් යන මූලද්‍රව්‍ය ආවර්තා වගුවේ පිහිටන ස්ථාන රූපය දැක්වේ. හරිනේ? එතකොට මම පැත්තකින් අදින්නම් ආවර්තා වගුව. හරි. ඔන්න මම ආවර්තා වගුව ඇඳගත්තා. ඒකේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් වුණා මේ ඔක්කොම මූලද්‍රව්‍ය ටික දාගන්නත් ඕනේ අපිට ප්‍රශ්නේ. දැන් අනිවාර්යෙන්ම මේ සමහර ප්‍රශ්න අහනවා ළමයි ඕගොල්ලන්ට මේගොල්ලෝ අහලා තියෙන මේ බෙරිලියම්, ඔක්සිජන්, ක්ලෝරින්, පොටෑසියම්, කැල්සියම් කියලා මූලද්‍රව්‍ය ටිකක් විතරයිනේ. හැබැයි සමහර අවුරුදු වල අහන්න පුළුවන් සම්පූර්ණ ආවර්තා වගුවෙන්. මේ කියන්නේ ඕගොල්ලෝ දන්න මූලද්‍රව්‍ය 20ෙන්ම අහන්න පුළුවන්. හරිනේ? ඒ කියන්නේ කොටසක් highlight කරන්න නැතුව ආවර්තා වගුව ඇසුරෙන්ම අහන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මුළු ආවර්තා වගුවම ලියන්න දැනගෙන ඉන්න ඕනේ. හරිනේ? එතකොට මුළු ආවර්තා වගුවම කටුකොල්ලයක ඇඳගන්න. දැනට ඕනේ සාමාන්‍ය විදිහට මෙහෙම ඇඳගත්තා. ඒගොල්ලෝ කියලා තියෙන මූලද්‍රව්‍ය ටික විතරක් දාගන්නවා. බෙරිලියම්, පොටෑසියම්, කැල්සියම්, ඔක්සිජන්, ක්ලෝරින්. ඔන්න ඔය ටික තමයි දීලා තියෙන්නේ. හරිනේ? එතකොට මෙන්න මේ මූලද්‍රව්‍ය ටික ඇසුරෙන් තමයි ඕගොල්ලෝ උත්තර ලියන්න ඕනේ. අන්න ඒක ගැන සැලකිලිමත් වෙන්න. හරිනේ? එතකොට මෙන්න මේ සංකේත ටික පාවිච්චි කරලා මේ ඇසුරෙන් තමයි උත්තර ලියන්න තියෙන්නේ. හරි ලේසියි එතකොට. හරිනේ? මුළු 20ෙන්ම අහලා නැහැ. මෙන්න මේ පහෙන් තමයි ඕගොල්ලෝගෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ. හරි. ඊට පස්සේ පළවෙනි රෝම ඉලක්කමට යම්. රෝම ඉලක්කම් 1 ඕගොල්ලෝ අහනවා දී ඇති මූලද්‍රව්‍ය අතරින් පහත වගුවේ සඳහන් එක් ලක්ෂණය පෙන්වන මූලද්‍රව්‍ය සංකේතය ඉදිරියෙන් නැති හිස් කොටුවේ ලියන්න. හරිනේ? එතකොට පළවෙනියටම ඕගොල්ලෝගේ ඒ කොටස යටතේ අහනවා ද්විපරමාණුක අණු ලෙස පවතින වර්ණවත් වායුවකි. එතකොට මම ප්‍රශ්නෙට යන්න කලින් සාමාන්‍යයෙන් කියන්නම් මේක සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන දෙයක්. හරිනේ? සාමාන්‍යයෙන් හරි. දැන් ඕගොල්ලෝ මේ ඒ කොටසට උත්තර ලිව්වට විතරක් මදි. අපි දන්නේ ලබන අවුරුද්දක මොන වායුවක් ගැන අහයිද කියලානේ. ඒතර පාස් පේපර්ස් කරන එකේ වැදගත්කම ඒක. හරිනේ? හැමදේම රිවිව් කරගන්න ඕන. ඒ කියන්නේ ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ 20 යටතේ තියෙන ද්විපරමාණුක අණු වශයෙන් ඉන්න වායු සෙට් එක මොනවද කියලා. හරිනේ? ද්විපරමාණුක කියන්නේ ළමයි එකම ජාතිය පරමාණු දෙකක් එකට තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ හයිඩ්‍රජන් පරමාණු කියලා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් H2 විදිහට තියෙනවා. එතකොට ඒක හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට සෙට් වෙලා. ඒ කියන්නේ ද්විපරමාණුක අණුවක්. හරිනේ? ද්විපරමාණුක අණුවක් විදිහට තියෙනවා. හයිඩ්‍රජන් ඒවා දෙකක් එකතු වෙලා ද්විපරමාණුක අණුවක් විදිහට තියෙනවා. ඒක වායුවක්.
හරිනේ. ඒතර ඒක දැන් එකපාරට ක්ලික් වෙන්නේ නැත්නම් ඒක වර්ණවත් නැද්ද කියලා ඒක අවර්ණයි කියන පොයින්ට් එක ඔළුවට ඉක්මනට එන්න ඕන. හරිනේ. ඒ කියන්නේ වායු සෙට් එක දැනගෙන ඉන්න ඕනේ. කවුද වර්ණවත් වෙන්නේ කවුද වර්ණවත් වෙන්නේ නැත්තේ මේ සාමාන්‍ය කාමර උෂ්ණත්වය කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ 28 ඕගොල්ලෝ ද්වි පරමාණු වායු පහක් ගැන දැනගෙන ඉන්න ඕනේ. H2, N2, O2, F2, Cl2. ඒ කියන්නේ මේගොල්ලෝගේ එක එක ලක්ෂණ දැනගෙන ඉන්න ඕනේ. වර්ණවත්ද නැද්ද කියලා දැනගෙන හිටියනම් ඇති. ඊට පස්සේ තව ද්වි පරමාණුක නැති තව වායු තුනක් ඉන්නවා. හීලියම්, නියෝන්, ආගන්. මේ තුන් දෙනා ඔයගොල්ලෝ දන්නවා උච්ච වායු. මේ පස් දෙනා ද්වි පරමාණුක අණු. ද්වි පරමාණුක අණු සෙට් එකක්. ඒවත් වායු මේවත් වායු. හරිනේ. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේදී මේ තියෙන වටපිටාව යටතේදී වර්ණවත් වායු විදිහට සැලකෙන්නේ මෙන්න මේ දෙන්න වර්ණවත් ළමයි. මේ කිසි කෙනෙක්ට වර්ණයක් නැහැ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී. හරිනේ. ඔයගොල්ලෝ O level මට්ටමට මේ කරුණු ටික දැනගත්තා නම් ඇති හොඳටම. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තව දැනුම ගන්න ඕනේ නම් සාමාන්‍ය මේ හීලියම්, නියෝන්, ආගන් කියන ඒවා සාමාන්‍යයෙන් මේ කරන්ට් එකක් යවුවාම මේ වායුවක් හරහා මේ උච්ච වායු කියන තුන අපි දන්නවනේ දැන් කාමර උෂ්ණත්වයේදී මේගොල්ලෝ සාමාන්‍ය රූම් ටෙම්පරේචර් එක යටතේදී අවර්ණයි කියලා. එතකොට මේගොල්ලෝ හරහා කරන්ට් එකක් වගේ යවුවොත් එහෙම මේගොල්ලෝ අර ඉලෙක්ට්‍රෝන මුක්ත කරලා මේ වර්ණයක් වෙනන අවස්ථාවක් එනවා. හැබැයි O level මට්ටමට මේ තුන් දෙනාම හීලියම්, නියෝන්, ආගන් කියන උච්ච වායු තුනම වර්ණයක් නැති වායු. හරිනේ. ඒතර වර්ණයක් තියෙන වායු මොනවද? F2 සහ Cl2. වායු සෙට් එකක් දන්නවා දැන්. ඒකෙන් උච්ච වායු තුනක් ගැන දන්නවා. ද්වි පරමාණුක අණු විදිහට ඉන්න වායු සෙට් එකක් ගැන දන්නවා. ඒකෙන් වර්ණයක් පෙන්වන්නේ මේ ඔක්කොගෙම මේ දෙන්න විතරයි කියලා දන්නවා. තව අමතර කරුණක් දන්නවා. මේගොල්ලෝ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී වර්ණයක් පෙන්වන්නේ නැහැ. හැබැයි අර කරන්ට් එකක් යවුවාම මේ වායු හරහා ඒගොල්ලෝ වර්ණයක් පෙන්වනවා. ඒ කියන්නේ අමතර කරුණක් විදිහට මතක තියාගන්න. නැත්තම් O level මට්ටමට ඕන වෙන්නේ මෙන්න මේම වායු සෙට් එකක් තියෙනවා. මේ වායු සෙට් එකෙම 5යි 3යි 8යි මේ 8ෙන්ම වර්ණයක් පෙන්වන්නේ මේ දෙන්න විතරයි. හරිනේ. මේ දෙන්න විතරමයි. හරි. එතකොට ඔයගොල්ලෝ දන්න උත්තරේ මොකද්ද? ක්ලෝරින්. ඒ කොටස උත්තරේ ක්ලෝරින්. හේතුව සාමාන්‍යයෙන් වර්ණවත් වායු විදිහට ඉන්නේ කාමර උෂ්ණත්වයේදී F2 සහ Cl2. හැබැයි ඕගොල්ලොන්ට මූලද්‍රව්‍ය 20ෙන්ම නෙවෙයි අහලා තියෙන්නේ. හරිනේ. මෙන්න මේ මූලද්‍රව්‍ය 5 ඇසුරෙන් විතරයි අහලා තියෙන්නේ. අන්න ඒ නිසා ෆ්ලෝරින් මෙතන උත්තරයක් විදිහට දීලා නැති නිසා ඔයගොල්ලන්ට ගන්න වෙන්නේ Cl කියන උත්තරේ. දැන් සමහර අය Cl2 කියලා දානවා. එහෙම දාන්න එපා ළමයි. ක්ලෝරින් මේ අණුව විදිහට තියෙන්නේ Cl2 විදිහට තමයි. හැබැයි මේ ඕගොල්ලන්ට උත්තර ලියන්න කියන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවෙන්. ඒ කියන්නේ පරමාණු අවස්ථාවෙන්. එක පරමාණුවක් විදිහට තමයි ලියන්නේ. ඉතින් මූලද්‍රව්‍ය පරමාණු විදිහට තමයි උත්තරේ ලියන්න ඕනේ. එතකොට Cl2 විදිහට නෙවෙයි Cl විදිහට උත්තරේ ලියන්න. හරිනේ? ඇත්තටම ස්වභාවයේ තියෙන Cl2 විදිහට. මෙයා ද්වි පරමාණුක අණුවක්. හරිනේ? හැබැයි අපි උත්තර ලියන්නේ මේ විදිහට. ඒ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු විදිහට තමයි උත්තර ලියන්නේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න. හරි ඊළඟට වැඩිම විද්‍යුත් ඍණතාවයෙන් යුතු වේ. වැඩිම විද්‍යුත් ඍණතාවයෙන් යුතු වේ කියලා කිව්වහම ඔයගොල්ලෝ දන්නවා මම කලින් වීඩියෝ එක බැලුවා නම් විද්‍යුත් ඍණතා අගයන් මතක තියාගන්න කෙටි ක්‍රමයක්. හරිනේ? ඒ අනුව ඔයගොල්ලෝ දන්නවා බෙරිලියම්ගේ, ඔක්සිජන්ගේ, ක්ලෝරින්ගේ උච්ච වායු වලට විද්‍යුත් ඍණතාවක් අර්ථ දක්වන්නේ නැහැ. සහ ඒගොල්ලෝ මෙතනට ඕන වෙන්නේ නැහැ. මොකද මූලද්‍රව්‍ය 5ක් ගැන විතරයි ඒගොල්ලෝ ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට බෙරිලියම්ගේ 1.5යි, ඔක්සිජන්ගේ 3.5යි, ක්ලෝරින්ගේ 3.0. හරිනේ? හරියම. එතකොට ඕගොල්ලෝ දැන් දන්නවා උච්ච වායු වලට විද්‍යුත් ඍණතාවක් අර්ථ දක්වන්නේ. ඒගොල්ලන්ට විද්‍යුත් ඍණතාවක් කියන්නේ නැහැ. අනිත් සෙට් එකේම ඕගොල්ලෝ දන්නවා. හැබැයි ඕගොල්ලෝ එදා වීඩියෝ එකෙන් ඉගෙන ගත්තේ නැහැ පොටෑසියම්ගේ සහ කැල්සියම්ගේ අගයන්. මම එදා කිව්වා ඒගොල්ලෝගේ අගයන් ලොකුවට ප්‍රශ්න ඇහෙන්නේ නැහැ කියලා. ඔව් ඩිරෙක්ට් ඒගොල්ලෝගේ අගයන් ප්‍රශ්න කරන්නේ නැහැ. පොටෑසියම්ගේ අගය කීයද, කැල්සියම්ගේ අගය කීයද කියලා අහන්නේ නැහැ. විද්‍යුත් ඍණතාව අගය කීයද කියලා ඩිරෙක්ට් අහන්නේ නැහැ. හැබැයි දල අදහසක් ඔළුවේ තියෙනවා. ඒ දල අදහස එදා අගයන් වලින්
පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන්. බලමු අනුමාන කරන්නේ කොහොමද කියලා. ඔන්න එක්සෑම් එකේදී ඒ ප්‍රෙෂර් එකේදී උත්තර හොයන විදිය. හරිනේ? මෙන්න ලිතියම්, මෙන්න සෝඩියම්, මෙන්න මැග්නීසියම්. ඒගොල්ලෝගේ අගයන් ඕගොල්ලෝ එදා කෙටි ක්‍රමයෙන් දන්නවා. ලිතියම්ගේ අගය 1.0යි 1.0යි සෝඩියම්ගේ 0.9යි. මැග්නීසියම්ගේ 1.2යි. දැන් බෙරිලියම්ගේ දන්නවා 1.5යි. පේනවද? දැන් කාණ්ඩයක්නේ පළවෙනි කාණ්ඩේ. හයිඩ්‍රජන් මෙතන ඉන්නේ හයිඩ්‍රජන්නේ. හයිඩ්‍රජන්ගේ අගයක් දාන්න ඕන. හයිඩ්‍රජන්ගේ 2.1යි. ඒක එදා කෙටි ක්‍රමයේදී ඉගෙන ගත්තා. මේ දීලා තියෙන ඔක්කොම අගයන් එදා කෙටි ක්‍රමයේදී ඉගෙන ගත්ත කලින් වීඩියෝ එකේදී. බැලුවේ නැත්තම් ගිහින් බලන්න. එතකොට කාණ්ඩයක් පල්ලෙහාට යනකොට හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට පේනවද විද්‍යුත් ඍණතාවය අඩු වෙලා 2.1 එක වෙලා 1.9 වෙලා. එහෙනම් පොටෑසියම්ගේ අගය ඊටත් වඩා අඩුයි. ඒ කියන්නේ 0.9ටත් වඩා අඩුයි. හේතුව කාණ්ඩයක පල්ලෙහාට යද්දී මේ තියෙන පළවෙනි කාණ්ඩේ. කාණ්ඩයක පල්ලෙහාට යද්දී විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. මේ ඔයගොල්ලන්ට පේන වගේ අඩු වෙනවා. ඒ නිසා සෝඩියම්ට වඩා පොටෑසියම්ගේ අගය අඩුයි. ඊළඟට ඒ හිතපු විදිහටම දැන් හිතන්න මාත් එක්කම. දැන් මේ තියෙන දෙවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩේ යන්නේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. එතකොට බෙරිලියම්ගේ 1.5යි, මැග්නීසියම්ගේ 1.2යි. එතකොට මොකද වෙලා තියෙන්නේ? කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට බෙරිලියම් ඉඳලා මැග්නීසියම්ගේට යද්දී විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. එහෙනම් එයාගේ ඉඳලා කැල්සියම්ට යද්දී මැග්නීසියම් ඉඳලා කැල්සියම්ට යද්දී ආය අඩු වෙනවා. 1.5 ඉඳලා බෙරිලියම් 1.5 ඉඳලා මැග්නීසියම් දක්වා යද්දී 1.3කින් අඩු වුණා. ඊට පස්සේ කැල්සියම් දක්වා යද්දී එහෙනම් තව අඩු වෙයි. එහෙනම් කැල්සියම් 1.2කට වඩා අඩුයි. මොකක්ද ඉගෙන ගත්ත පොයින්ට් එක? කාණ්ඩයක් ඔස්සේ තනි කාණ්ඩයක් ගත්තාම පළවෙනි දෙවෙනි හෝ මේ තියෙන කාණ්ඩටේ ඕනම කාණ්ඩයක පල්ලෙහාට යද්දී විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. අන්න ඒ ඔස්සේ ඕගොල්ලන්ට කැල්සියම් සහ පොටෑසියම්ගේ අගයන් ගැන පොඩි නිගමනයක්, يعني පොඩි අදහසක් ගන්න පුළුවන්. නැතුව ඩිරෙක්ට් ඕගොල්ලෝ අගය මේකයි කියලා මතක තියාගන්න ඕනේ නැහැ. පැහැදිලිනේ? ඒකයි මම කලින් වීඩියෝ එකේ කිව්වේ ඒ දෙන්නගේ අගයන් ලොකුවට ඩිරෙක්ට් මතක තියාගන්න ඕනේ. අර එදා කියලා දීපු කෙටි ක්‍රමයට අනුව ඒ කියපු අයගේ අගයන් විතරක් මතක තියාගත්තාම ඇති. එතකොට මේ පස් දෙනාට අනුව විද්‍යුත් ඍණතාවය වැඩිම කාගේද එහෙනම්? ඔක්සිජන්ගේ. එහෙනම් B කොටසට උත්තරේ ඔක්සිජන්. හරිනේ? ඔන්න එහෙනම් හරි. හරි. එතකොට ඒ කොටසින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මොනවද? වායු වර්ග ටික සහ ඒ වායු වලින් කවුද වර්ණවත් කවුද අවර්ණවත් කියන එක. හරිනේ? එතකොට උත්තරේ ලියන්න විතරක් නෙමෙයි ළමා හැම වෙලාවෙම පාස් පේපර්ස් කරන එකේ අරමුණ ඕගොල්ලෝ ලියන අවුරුද්දට යනකොට ඕගොල්ලෝ එක්සෑම් එකට ගිහින් ඉඳ ගන්නකොට ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ වායු වර්ග ටිකම. ඒ කියන්නේ වායු වර්ග 8 ගැනම. එතෙන්දී ලියන උත්තරේ ගැන විතරක් නෙමෙයි වායු වර්ග 8ම ගැන දැනුම තියෙන්න ඕන. අපි දන්නේ නැහැ කවුරු ගැන හයිද කියලානේ. අද අපි 23 කරලා ක්ලෝරින් ගැන ඔලුවට දාගෙන ගියාට අපිට වෙන කෙනෙක් ගැන වෙන්න පුළුවන් ප්‍රශ්නේ අහන්න. හරිනේ? ඒ නිසා පාස් පේපර්ස් කරන එකේ අරමුණ මෙන්න මෙච්චර වායු ගාණක් තියෙනවා. මෙන්න මේවා වර්ණවත් මෙන්න මේවා අවර්ණවත් කියන එක දැනගන්න එක තමයි පාස් පේපර්ස් කරන එකේ අරමුණ. ඊට පස්සේ B කොටස යටතේ ඉගෙන ගත්තා මොකද්ද? විද්‍යුත් ඍණතාව අගයන් ටික. ඒ කියන්නේ ඒක ඒ අගයන් ටික මම කලින් වීඩියෝ එකේදී තියරි පාර්ට් එකක් විදිහට කරලා තියෙනවා. ඒක බලන්න. කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. කොහොමද විද්‍යුත් ඍණතාව අගයන් මතක තියාගන්නේ කියලා. ඒතර ඒකෙන් ඒ අගයන් ටික ඔලුවට දාගන්න සහ අද ඉගෙන ගත්තා කොහොමද ඩිරෙක්ට් අගයක් දන්නේ නැති කෙනෙක්ගේ අගය දල වශයෙන් හිතාගන්නේ කොහොමද? ඒ කියන්නේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. හරිනේ? ඒත් එක්කම මතක තියාගන්න ළමයි ආවර්තයක් ඔස්සේ යද්දි. ඒ කියන්නේ මේ පැත්තට දැන් ඔයගොල්ලෝ ගන්නනේ ආවර්ත හතරක් තියෙනවා කියලා. මෙතන දෙවන ආවර්තයේ දෙවන ආවර්තයේ මෙහෙට යද්දි. මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යද්දි. වමේ ඉඳලා දකුණට යද්දි මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. වමේ ඉඳලා දකුණට ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දි විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හරිනේ? එදා කෙටි ක්‍රමයේ දන්න අයට අගයන් ටිකත් එක්කම ඒක හිතා ගන්න පුළුවන්. හරි. ඊළඟට හරි අපි යමු තුන්වෙනි කොටසට. ඒකේ අහන්නේ
අවම ප්‍රථම ආයනීකරණයක් සහිත වේ. ආයනීකරණ ශක්තිය ගැන කියන්න නම් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ විචලනයක් තියෙනවානේ. මෙන්න මේ විදිහේ විචලනයක්. ප්‍රථම ආයනීකරණ ශක්තිය සඳහා පොඩි විචලනයක්. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. මෙන්න මෙහෙම. අච්චු පොතේ දැකලා ඇති. හරිනේ. ඔන්න අක්කක් විචලනය. එතකොට හරි. ඔන්න එතකොට අක්කක් විචලනය මේකට මේ තියෙන්නේ ළමයි මේ මූලද්‍රව්‍ය 20 පළමු ආයනීකරණ ශක්තිය. නැත්නම් ප්‍රථම ආයනීකරණ ශක්තියේ විචලනය. නිකන් කියන්න මොකද්ද ප්‍රථම ආයනීකරණ ශක්තිය කියන්නේ කියලා. උදාහරණයක් විදිහට සෝඩියම් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඍණ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන අඩු කරනවා කියලා හිතන්න. ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා Na+ කියන අයනය හදනවා. මේක අපිට ලියන්න පුළුවන් අර පොඩි කාලේ කියන්නේ මේ පැත්තේ ඉන්න කෙනෙක් දැන් සමාන ලකුණ හිතන්නකො සමාන ලකුණ මේ පැත්තේ ඉන්නේ ඍණ x නම් ඒක මේ පැත්තට ගෙනකොට ධන x වෙනවනේ. අන්න ඒ වගේ හරි මේක දැන් x ධන 5 සමානයි 10යි. එතකොට ඒක මේ පැත්තට යනකොට ඍණ 5 වෙන්නේ. ධන 5 මේ සමාන ලකුණෙන් එහා පැත්තේ ඍණ 5 වෙන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ තියෙන අඩු කරපු ඍණ ඉලෙක්ට්‍රෝනය අපිට පුළුවන් ඊතලෙන් එහා පැත්තට ගෙනියන්න. ධන E කියලා ගෙනියන්න පුළුවන්. මම ඒක තව වීඩියෝකින් ඔයගලන්ට ගේන්නම්. තලව මතක තියාගන්න ප්‍රථම ආයනීකරණ ශක්තිය. සෝඩියම්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තිය කිව්වොත් ඒකේ අදහස සෝඩියම් කියන කෙනා ඉලෙක්ට්‍රෝනයක් එළියට දානවා. එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. අඩු වෙනවා ඉලෙක්ට්‍රෝන. ඒකයි ඍණ ඉලෙක්ට්‍රෝන කියලා දාන්නේ. ඒකල්ලා සාමාන්‍ය ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම හැදෙන්නේ ධන ආයන. එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු නිසා එක ධන ආයනයක් යට සෙට් වෙනවා. ඔක තව ලස්සනට ලියන්න පුළුවන් ළමයි කොහොමද? අර කියපු සමාන ලකුණ සිද්ධියේ මේ පැත්තේ ඉන්නේ ඍණ අකුරක් එක්ක ඉන්නේ. ඍණ සලකුණක් එක්ක ඉන්නේ. ඍණ ආරෝපණයක් එක්ක ඉන්නේ. එතකොට ඒක එහා පැත්තට යනවා ධන E විදිහට. සමාන ලකුණේ සිද්ධිය මේ ඊතලයටත් ගාව ගන්න. මෙහෙම තිබ්බත් හරි තව ලස්සන කරලා ලිව්වොත් එහෙම මෙහෙම ලියන්න පුළුවන්. ඕක තමයි සෝඩියම්ගේ පළමු ආයනීකරණ ශක්තිය. හරි. ඔන්න දැන් සෝඩියම්ගේ පළමු ආයනීකරණ ශක්තිය හරි. ওই විදිහට අනිත් අයගෙත් ලියලා බලන්න. ඉලෙක්ට්‍රෝනයක් පිට කරන තව එක්කෙනෙක් ගමු අපි. පොටෑසියම් K ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා K+ හදලා. තව ලස්සන කරත් කොහොමද? K මේ ඍණ E කියන එක ධන E විදිහට මේ පැත්තට එන්නේ. ඔන්න පොටෑසියම්ගේ පළමු ආයනීකරණ ශක්තිය. ඔය වගේ සිද්ධියක් තියෙනවා. ඉතින් හරි මං කීකිය කොහොමද කෙනෙක්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තිය දන්නද රින්ද කියන එකනේ. ඒතර කෙනෙක්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තිය ළමයි ඔක සාමාන්‍යයෙන් ලස්සනට කියලා දෙන්න පුළුවන් කතාවක්. දල වශයෙන් මතක තියාගන්න ප්‍රථම ආයනීකරණ ශක්තිය ධන. හරිනේ? සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තිය ධන. හරිනේ? ඒක වෙන්නේ කොහොමද? ඇයි වෙන්නේ? මම තව වීඩියෝ එකකින් ගේන්නම්. ඒක සාමාන්‍ය ලස්සනට කියලා දෙන්න පුළුවන් කතාවක්. හරිනේ? ඒක මතක තියාගන්න ප්‍රථම ආයනීකරණ ශක්තිය ධන. හරිනේ? එතකොට සෝඩියම්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තිය අගය දැනගෙන ඉන්න ඕන. හැබැයි ඒක ධන අගයක්. පොටෑසියම්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තියේ අගය දැනගෙන ඉන්න ඕන. හැබැයි ඒක ධන අගයක්.
කියන එක මතක තියාගන්න. හරිනේ? ලොකුවට තීරි දන්න ළමයෙක් නම් දන්නවා එතෙන්දි වෙන්නේ නිකන් කියන්න ඉලෙක්ට්‍රෝනයක් කඩන එකක් එතෙන්දි වෙන්නේ. අර ඍණ කියලානේ දැන් මේ අයින් කරනවා. සාමාන්‍ය අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයිම කඩලා අයින් කරන්නේ. මෙතෙන්දි ළමයි මේ අවසාන ශක්ති මට්ටමත් එක්ක මේ ඉලෙක්ට්‍රෝනයට තියෙන්නේ බැඳීමක්. බොන්ඩ් එකක්. එතන බැඳිලා ඉන්නේ. එතකොට මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් කඩලා ඉවත් කරද්දී මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය කැඩිලා යනවා. ඒ කියන්නේ ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝනය වෙන් වෙනවා. දෙන්නෙක්ව වෙන් කරනවා, කඩනවා. එතකොට බන්ධනයක් ඒ දෙන්න අතර තිබ්බ බැඳීම කැඩුවා කියන්නේ කඩන එකට අපි කියන්නේ තාප අවශෝෂකයි කිය. ඒ කියන්නේ අපි ශක්තිය දෙන්න ඕනේ. තාප අවශෝෂකයි කියන්නේ ධන. හරිනේ? එතකොට පළමු ආයනීකරණ ශක්තියෙත් වෙන්නේ ළමයි ඉලෙක්ට්‍රෝනයක් කඩන එක. එයාගේ අවසාන ශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝනයක් කැඩුවා. කියන්නේ කඩලා අයින් කරනවා කියන්නේ තාප අවශෝෂකයි. පළමු ආයනීකරණ ශක්තියෙදිත් වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් කඩලා අයින් කරන එකක්. ඒ නිසා ප්‍රථම ආයනීකරණ ශක්තියත් කෙනෙක්ගේ ධන අගයක්. හරි. එතකොට ඕගොල්ලෝ දැන් කෙනෙක්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තිය ධන අගයක් කියලා දන්නවා. හරිනේ? එතකොට මේ මූලද්‍රව්‍ය 20ෙම ප්‍රථම ආයනීකරණ ශක්තිය ධන අගයක්. ඔන්න එක වැදගත් පොයින්ට් එකක්. එතකොට දැන් අපි බලමු මේ අක්කක් විචලනය ඇතුළත මේ මූලද්‍රව්‍ය 20 දාගන්නේ කොහොමද? ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. ආයෙත් යනවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. මේක හරියට නිකන් පොඩි සටහනක් මේ මෙතන උඩට ගිහිල්ලා ආය පාතට ඇවිල්ලා පඩිපෙළ 3ක් නගිනවා. ආය පාතට බහිනවා. පඩිපෙළ 3ක් නගිනවා. ආය පාතට බහිනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම කන්දක් වගේ චූටි කන්දක් තියෙනවා. පඩිපෙළ 3ක් නැග්ගා බැස්සා. පඩිපෙළ 3ක් නැග්ගා බැස්සා. ඔක තමයි තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට දීලා තියෙන කට්ටිය බලමු. දීලා තියෙන්නේ මේ කට්ටියවනේ. බෙරිලියම්ව, ඔක්සිජන්ව, ආය කවුද නම? ක්ලෝරින්, ඊට පස්සේ පොටෑසියම්, කැල්සියම්. මෙහෙම දුන්නොත් ඉතින් හරි ලේසිනේ. මේ රවුන්ඩ් කරගත්ත මෙන්න මේ ස්ථාන ටිකයි ඔයගොල්ලන්ට මුල දීලා සංසන්දනය කරන්න දීලා තියෙන මූලද්‍රව්‍ය 5ක් විතරනේ. එතකොට මේ තිත් වලින් පාතින්ම තියෙන තිත් එක තමයිනේ පොටෑසියම් කැල්සියම්නේ. පොටෑසියම් කැල්සියම් තමයි පාතින්ම තියෙන්නේ. හරිනේ? එතකොට ඒ දෙන්නගිනොත් ඒ තිත් දෙකේ මට්ටම් දෙක ගත්තාම මේ තිත් දෙකේ මට්ටම් දෙක ගත්තාම කැල්සියම්ට වඩා පාතින් පොටෑසියම් තියෙනවා. හරි. එතකොට මෙහෙම අර ඕගොල්ලන්ට දීලා තියෙන මූලද්‍රව්‍ය 5යිනේ. එතකොට ඒ තැන් ටික මාක් කරගත්තා. ඉරි ටිකක් කොහොම ඇඳගත්තා ඒ මට්ටම් වලින්. මෙයා මෙහෙම, මෙයා මෙහෙම, මෙයා මෙහෙම. මට්ටම් ටික ඇඳගත්තාම පාතින්ම තියෙන රේඛාව දැන් රේඛාව දෙක තමයි නැත්නම් තිත් දෙක තමයි කැල්සියම්යි පොටෑසියම්යි. එතකොට ඒ දෙන්නගෙනුත් ඒ දෙන්නගේ මට්ටම් දෙකනොත් පාතින්ම තියෙන කැල්සියම්ට වඩා පොටෑසියම් තමයි පාතින් තියෙන්නේ. එහෙනම් පාතින්ම තියෙන එක නා පොටෑසියම්. කියන්නේ පාත්ම මට්ටමේ ඉන්නේ පොටෑසියම්. එහෙනම් එයාගේ තමයි පළමු ආයනීකරණ ශක්තිය අඩු. එහෙනම් උත්තරේ පොටෑසියම්. හරි. එතකොට ඔයගොල්ලෝගෙන් ප්‍රථම ආයනීකරණ ශක්තිය සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් අක්වක් විචලනය ඇඳගන්න අදාළ මට්ටම් ටික ලකුණු කරන්න කවුද කාටද වැඩි කියලා. එතකොට අපිට කාට හරි සාපේක්ෂව කවුරු හරි වැඩිද අඩුයිද කවුද අඩුම කවුද වැඩිද කියලා ඒ අක්වක් විචලනයෙන් කියන්න පුළුවන්. ඒ වගේම ළමයි තව වැදගත් පොයින්ට් එකක් කියන්නම් MCQ වලට ස්ට්‍රක්චර්ඩ් වලට ඔක්කොම වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ තනි කාණ්ඩ තියෙනවනේ. දැන් අපි දැන් පළවෙනි කාණ්ඩය. එතකොට මේ කාණ්ඩයක් ඔස්සේ තනි කාණ්ඩයක් ඔස්සේ උඩට යනකොට ඉහළට යනකොට පහළ සිට ඉහළට යනකොට ප්‍රථම ආයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම මේ තිරස් අතර තියෙන ආවර්තනේ. එතකොට ආවර්තයක වමේ සිට දකුණට යනකොටත් ප්‍රථම ආයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඔන්න ඔය දෙක මතක තියාගන්න. උඩට යනකොට වැඩි වෙනවා. වමේ ඉඳලා දකුණට යනකොට වැඩි වෙනවා. එහෙම මතක තියාගන්න. ඒතර මේ උඩට යනවා කියන්නේ තනි කාණ්ඩයක් ඔස්සේ උඩට යන්නේ. හරිනේ? පළවෙනි කාණ්ඩේ නම් පළවෙනි කාණ්ඩේ විතරක්. එහෙම ඔළුවට දාගන්න. එතකොට ප්‍රථම ආයනීකරණ ශක්තිය දැන් වමේ ඉඳලා දකුණට ගිනකොට තනි ආවර්තයක් හිතන්න. දෙවන ආවර්තේ නම් දෙවන ආවර්තේ විතරක් හිතන්න. එතකොට දෙවන ආවර්තේ වමේ ඉඳලා දකුණට යද්දි
ප්‍රථමානීකරණ ශක්තිය වැඩි වෙනවා. හරිනේ? ඒ වගේම තව පොයින්ට් එකක්. දැන් කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට අපි සෙට් එකක් ගමු. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. කාණ්ඩයක් ඔස්සේ මේ දෙවන කාණ්ඩේ ළමයි. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී මම කිව්වා ප්‍රථමානීකරණ ශක්තිය දැන් උඩට යද්දි වැඩි වෙනවා නම් යටට යද්දි අඩු වෙනවනේ. එතකොට අඩු වෙනවා. මේ අඩු වෙන්න හේතුව මේක ලොකු කතාවක්. හැබැයි මම දලව කියන්නම්. ප්‍රථමානීකරණ ශක්තිය කාණ්ඩේ පල්ලෙහාට යද්දි අඩු වෙනවා. හේතුව ශක්ති මට්ටම් ගණන වැඩි වෙන නිසා. ශක්ති මට්ටම් ගණන වැඩි වෙන නිසා. මම කලින් වීඩියෝ එකේදී කිව්වා ශක්ති මට්ටම් ගණන සමාන වෙනවා ආවර්ත අංකයට කියලා. හරි. එතකොට කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට තනි කාණ්ඩයක් ඔස්සේ හිතන්න ළමයි මේක කාණ්ඩ පටල ගන්න එපා. තනි කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට ප්‍රථමානීකරණ ශක්තිය අඩු වෙනවා. හේතුව තමයි ශක්ති මට්ටම් ගණන වැඩි වීම. මම පුළුවන් වුණොත් මේක ඇයි කියලා ලොකු තව වීඩියෝ එකකින් ගේන්නම්. දැනට මතක තියාගන්න. ප්‍රථමානීකරණ ශක්තිය කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට අඩු වෙනවා. තනි කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට අඩු වෙනවා. හේතුව ප්‍රථමානීකරණ ශක්ති මට්ටම් ගාන කාණ්ඩේ පල්ලෙහාට යද්දී වැඩි වීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ මම කලින් වීඩියෝ එකකදී කිව්වා ශක්ති මට්ටම් ගාන සමානයි මොකටද ආවර්ත අංකයට. එතකොට මේ බෙරිලියම් ඉන්නේ දෙවන ආවර්තය. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් දෙකයි. මැග්නීසියම් ඉන්නේ තුන්වෙනි ආවර්තය. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් 3යි. කැල්සියම් ඉන්නේ හතරවෙනි ආවර්තයේ. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් 4යි. පේනවද ශක්ති මට්ටම් ගාන වැඩි වෙලා? ශක්ති මට්ටම් ගාන වැඩි වෙන තරමට තනි කාණ්ඩයක් ඔස්සේ ශක්ති මට්ටම් ගාන පහළට වැඩි වෙන්න ප්‍රථමායනීකරණ ශක්තිය අඩු වෙනවා. මම මේ ආයි කියන්නේ පැටලෙන නිසා මේ සිස්ටම් එක මේ පොයින්ට් එක කාණ්ඩයක් ඔස්සේ විතරක් හිතන්න. හරිද? එතකොට මේ ඊට වඩා වෙනස් වෙන ඒවා ගැන මම තව වීඩියෝ එකකින් ගේන්නම්. දැනට තනි කාණ්ඩයක් ඔස්සේ ගැන විතරක් හිතන්න. උදාහරණයකට දෙවෙනි කාණ්ඩේ නම් පල්ලෙහාට ශක්ති මට්ටම් ගාන වැඩි වෙනවා. ශක්ති මට්ටම් ගාන සමානයි ආවර්තාංකය. ඒකෙන් අපිට මෙහෙම හොයාගන්න පුළුවන්. ඒතර ශක්ති මට්ටම් ගාන කාණ්ඩේ පල්ලෙහාට වැඩි වෙනකොට ප්‍රථමායනීකරණ ශක්තිය කාණ්ඩේ පල්ලෙහාට අඩු වෙනවා. ඔන්න ඕක මතක තියාගන්න. හරි. ඔන්න ළමයි දෙවනි රෝම ඉලක්කමෙන් අහනවා මේ අයනික හා සහසංයුජ බව පිළිබඳවනේ. ඒතර මම කලින් වීඩියෝ එක සම්පූර්ණයෙන් තියෙන ඒ සම්බන්ධව සූත්‍රයක් ලියන්නේ කොහොමද සහ ඒ සූත්‍රය දිහා බලලා ඒක අයනිකද සහසංයුජිත කියලා තීරණය කරන්නේ කොහොමද කියලා full clear වීඩියෝ එකක් දාලා තියෙනවා කලින්. ඒක බලන්න බලලා ඇවිල්ලා මේ ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන් ද බලන්න ඕගොල්ලන්ට. හරිනේ? දැන් මේකේ දීලා තියෙන්නේ දැන් මම දැනට සූත්‍රයක් ලියන විදිය කියන්නේ ඒක කලින් වීඩියෝ එකේ තියෙනවානේ. එතකොට නැත්නම් ඉක්මනට මතක් කරොත් ඔයගොල්ලන්ට කරන්න තියෙන මුලින්ම අර කීප විදියට සංයුජතා ටික ලියාගන්න. 1 2 3 4 3 2 1 බිංදුව. එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙන කැල්සියම් හා ක්ලෝරින්නේ. එතකොට කැල්සියම්ගේ සංයුජතාවය 2යි. ක්ලෝරින්ගේ සංයුජතාවය 1යි. එතකොට හරස් ගුණ කරන්න තියෙන්නේ. ඊට පස්සේ කැල්සියම් 1යි ක්ලෝරින් 2යි. සාමාන්‍යයෙන් අපි 1 ලියන්නේ කැතයි. හරිනේ? ඒ නිසා සූත්‍රය CaCl2. මේවා ගොඩාක් පැහැදිලි කරා කලින් වීඩියෝ එකේ. මේ සරලව කිව්වේ. එතකොට දැන් මෙන්න මෙයා අයනිකද සහසංයුජිත කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ළමයි මම කිව්වා පරමාණු දෙකක් ගන්න. මෙතන ඉන්නේ ඇත්තටම කැල්සියම් උයි ක්ලෝරින් පරමාණු දෙකකුයිනේ. ඇත්තටම බැලුවොත් ඉන්නේ ಜಾති දෙන්න කවුද? එකිනෙක. හරි එතකොට මෙන්න සූත්‍රේ. එතකොට මම කලින් වීඩියෝ එකේ මේ කොලකුවට පැහැදිලි කරලා තියෙන නිසා මෙතන කියන්න යන්නේ නැහැ. එතකොට මෙයා දැන් කැල්සියම් දැන් මේකෙන් ಜಾති දෙකක් තියෙන පරමාණු දෙකක් ගන්නවා Cl ක්ලෝරින්. මෙයාගේ විද්‍යුතිනතාවය මම කලින් වීඩියෝ එකේ කියලා නැහැ මේ දෙන්නගේ යගෙන. ඒ නිසා මෙතන ස්පෙෂල් පොයින්ට් එකක් විදිහට කියනවා කැල්සියම්ගේ 1.0යි පොටෑසියම්ගේ 0.8යි. එතකොට මේ දෙන්නගේ විද්‍යුතිනතාව වෙනස ගත්තොත් 3.0යි. මෙයාගේ 1.0. එතකොට මේ දෙන්නගේ වෙනස එනවා 2.0ක්. මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණු දෙකක සංයෝගයක ඉන්න මූලද්‍රව්‍ය පරමාණු දෙකක විද්‍යුතිනතාව වෙනස 1.7ට වඩා වැඩි වෙලා එක්කෙනෙක් ලෝහයක් වෙලා අනිත් එක්කෙනා අලෝහයක් වුණොත් හරිනේ කැල්සියම් කියන්නේ ලෝහයක් ක්ලෝරින් කියන්නේ අලෝහයක් එක්කෙනෙක් ලෝහයක් වෙලා අනිත් එක්කෙනා අලෝහයක් වුණොත් මේ සාධක ටික තෘප්ත කරොත් අපි කියනවා ඒක අයනික සංයෝගයක්. එහෙනම් පළවෙනි දෙවනි රෝම ඉලක්කමේ ඒ කොටස අයනිකයි. හරිනේ?
මේක ගැන සම්පූර්ණයෙන් කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ අපි එහෙම යමු B කොටසට. ක්ලෝරින් හා ඔක්සිජන්. ක්ලෝරිනුයි ඔක්සිජන්. හරි එතකොට මෙතන දැන් සූත්‍ර ලියලා ඉන්න ඕනේ නැහැ. ආයනික සහසංයුජ බව පෙන්වන්න ඕන වෙන්නේ විද්‍යුතිනතාව වෙනසන්නේ. ක්ලෝරින්ගේ විද්‍යුතිනතාව 3.0යි ඔක්සිජන්ගේ 3.5යි. විද්‍යුතිනතාව වෙනස වෙනවා 0.5ක්. 1.4 වඩා අඩුයි. 1.4 වඩා අඩුයි නම් ලෝහ අලෝහද මුකුත් බලන්න ඕනේ නැහැ. කෙලින්ම මේක B කොටස සහ සංයුජයි. විද්‍යුතිනතාව වෙනස 1.4 වඩා අඩු වුණානේ. 0.5ක් න්යාවේ. ඒ නිසා බලන්න දෙයක් නැහැ. සහ සංයුජයි. ඔන්න එහෙනම් රෝම ඉලක්කම් දෙකේ B පාර්ට් දෙකත් හරි. ඊළඟට යමු තුන්වෙනි රෝම ඉලක්කමට. තුන්වෙනි රෝම ඉලක්කමේ හරි සරලයි. බෙරිලියම් හා ක්ලෝරින් සංයෝජනයෙන් සෑදෙන බෙරිලියම් ක්ලෝරයිඩ් සහසංයුජ සංයෝගයකි. දී ඇති කොටුව තුල බෙරිලියම් ක්ලෝරයිඩ් අණුවේ තිත් කතර සටහන තිත් කතර ව්‍යුහය අඳින්නලු. එතකොට දැන් මේකට සූත්‍රය ලියන් ඉන්න එක හරි පහසුයි. බෙරිලියම්ලා කී දෙන බෙරිලියම් පරමාණු කීයක් ඕනද ක්ලෝරින් පරමාණු කීයක් ඕනද කියලා සමහරවිට ප්‍රශ්නයක් එනවනේ. මම අර කියලා දීපු විදියට සූත්‍රය ලියා ගන්න. කලින් වීඩියෝ එකේදී මේක පැහැදිලිව කියලා දීලා තියෙනවා. හරිනේ? ඒතර බෙරිලියම්ගේ සංයුජතාවය 2යි ක්ලෝරින්ගේ 1යි. එතකොට එනවා BeCl2 කියලා. එතකොට බෙරිලියම්ලා එක්කෙනෙක් සහ ක්ලෝරින්ලා දෙන්නෙක් ඕනේ. නැත්නම් සමහරව එක ක්ලෝරින් දිනුත් අදින්න යනවා. ඒකයි පැටලෙන්නේ. ඔන්න ඔහොම අඳගන්න. ඊට පස්සේ දැන් තිත් කතිරනේ. එක්කෙනෙක්ට කතිර පාවිච්චි කරන අනිත් එක්කෙනාට තිත් පාවිච්චි කරන්න. මම මෙතනදී ක්ලෝරින්ට තිත් පාවිච්චි කරන්නම්. සාමාන්‍යයෙන් මේ තිත් කතිර සටහන් අදිද්දී දැනගන්න ඕන දේ තමයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි මේ සඳහා පාවිච්චි කරන්නේ. හරි එතකොට මම කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි තිත් කතිර සටහන අඳින්න පාවිච්චි කරන්නේ. එතකොට බෙරිලියම් අපි දන්නවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා. මොකද්ද? කාණ්ඩ අංකයටනේ. ඒක මම මගේ පළවෙනි වීඩියෝ එකේදී කියලා දීලා තියෙනවා. බලදී පළවෙනි වීඩියෝ එකේ මේකට අදාළ හැම පොයින්ට් එකක්ම තියෙන නිසා ඒක අහලා මේ පාස් පේපර්ස් පස්සේ සාකච්ඡා කරන එකට එන්න. එතකොට බෙරිලියම්ගේ එයා දෙවෙනි කාණ්ඩ නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ක්ලෝරින් කියන්නේ 7 වෙනි කාණ්ඩයේ කෙනෙක්. ඒ නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. මම කියවනේ එතකොට ක්ලෝරින් වලට මම පාවිච්චි කරන්නේ තිත්. එහෙනම් වටේ මෙන්න මෙහෙම තිත් 8ක් අඳින්. තිත් 7ක් අඳින්. මේ ක්ලෝරින්ගේ ඒ විදිහටම 7ක් තියෙනවා. ඔන්න 7 ඇඳලා. බෙරිලියම්ගේ තියෙන දෙන්නයිනේ. එතකොට සාමාන්‍යයෙන් ළමයි එයා මොකද කරන්නේ? සමානව දෙන්න එපා. එක්කෙනෙක්ට එක කතිරයක් දැන් අනිත් ක්ලෝරින්ලා තිත් වලින් නම් බෙරිලියම්ලා කතිර වලින්. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තට දෙනවා මේ ක්ලෝරින්ට අනිත් එක නම් මේ පැත්තට දෙනවා. එතකොට ඔහොම තමයි හදන්නේ. ඔන්න මේක හරි. ඔයගොල්ලන්ට තව මේ තිත් කතිර සටහන් අඳින විදිය ප්‍රශ්නයක් නම් මම තව වීඩියෝ එකකින් ඒ ගැන කියන්නම්. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊට පස්සේ මේ තියෙන ළමයි මේගොල්ලෝ මෙහෙම එකකින් එක මෙහෙම ඉලෙක්ට්‍රෝන යුගලකින් කතිර වලින් පෙන්නකොට ඔතන තියෙන ඉලෙක්ට්‍රෝනයම තිත් වලින් තිබ්බත් ඔය ඉලෙක්ට්‍රෝන. ඒතර මේ ඉලෙක්ට්‍රෝන දෙකකින් අපි බන්ධනයක් නිරූපණය කරනවා. ඔන්න ඕක තමයි මේ ඇත්තටම BeCl2 කියලා කියන්නේ. හරි. ඔන්න අවසාන රෝම ඉලක්කමට ආවා. මේකෙත් ළමයි මේ සම්පූර්ණ වීඩියෝ එකකින් මම කොහොමද ධනායන ඍණායන තීරණය කරන්න කියන එක මම වීඩියෝ එකකින් ගේන්නම්. ඒ කියන්නේ ඒක ඕගොල්ලන්ට ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මේ මොනවද ඕන පොයින්ට්ස් කියලා. එතකොට දැන් මෙතනදී මේ අවසාන රෝම ඉලක්කමේ ඔයගොල්ලෝගෙන් අහනවා දැන් කැල්සියම් ඔක්සයිඩ් මම මේ කියන්නේ දැන් මෙහෙම කෙනෙක්ගේ මේ මොන හරි ඔය එකක් ලියන්න තිබ්බොත් ඒක හරි සරලයි. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ තීරණය කරගන්න ඕනේ කවුද කැටායනේ කවුද ඍණායනේ කියලා. එතකොට මේක තීරණය කරගන්න හරි ලේසි. සාමාන්‍යයෙන් මෙයාගේ විද්‍යුත්ිනතාවය 1.0යි මෙයාගේ විද්‍යුත්ිනතාවය 3.5යි නේ ඔයගොල්ලෝක දන්න. ඒක සාමාන්‍ය විද්‍යුත්ිනතාවය වැඩි කෙනා තමයි ඍණ වෙන්නේ. ඍණ ආරෝපණයක් දරන්නේ. මෙයා ධන ආරෝපණයක් දරන කෙනා. එතකොට මෙයා ඍණ මොකක්ද ආරෝපණ ඉලක්කමක් තියෙන්න බෑ. ඒක දැනගන්න ඕනේ. ඒ වෙලාව
වෙලාවට ළමයි මුලින්ම ඕගොල්ලෝ සූත්‍රය, ඒ කියන්නේ දැන් අර කැල්සියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය ලියන්නේ මෙයාගේ සංයුතාවය 2යිනේ. මෙයාගේ සංයුතාවය 2යි. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා මෙයාගේ සංයුතාවය 2යි, මෙයාගේ සංයුතාවය 2යි. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේ දෙන්නගේ විද්‍යුත්ිනතාවත් ගැනත් දන්නවා. එතකොට විද්‍යුත්ිනතාවය වැඩි එක්කෙනා ඍණ හදනවා කිව්වා, විද්‍යුත්ිනතාවය අඩු එක්කෙනා ධන හදනවා කිව්වා. සංයුතාවයක් දන්නවා නම්, ධන ඍණ කතාවක් දන්නවා නම්, එහෙනම් අයනේ ලියන්නේ කොහොමද? මෙයා කැල්සියම්නේ. මෙයාගේ සංයුතාවය 2යි සහ එයා ධන අයනයක් හදන්නේ. එහෙනම් කැල්සියම් 2+. ඔක්සිජන්ගේ සංයුතාවය 2යි. එයා හදන්නේ ඍණ අයනයක්. එහෙනම් එයා O2-. පැහැදිලිනේ? මේක තව කෙටි ක්‍රම ගොඩාක් තියෙනවා. මේක සරලව මතක තියාගන්න. මොකද්ද? සංයුතාව ගන්නවා, විද්‍යුත්ිනතාව වැඩි එක්කෙනා සහ අඩු එක්කෙනාගෙන් කවුද ධන කවුද ඍණ කියන එක තීරණය කරනවා. ඒ කියන්නේ විද්‍යුත්ිනතාවය අඩු නම් ධන ආයනයක් හදනවා, විද්‍යුත්ිනතාවය වැඩි නම් ඍණ ආයනයක් හදනවා. එතකොට ඒ දෙන්න සම්බන්ධ කරලා ආයන ගැන තීරණය. හරි ළමයි. එතකොට දැන් මොකද්ද කරන්න තියෙන්නේ? සංයුක්තා දෙක ලියාගත්තා. විද්‍යුත්ිනතාවය අඩු සහ වැඩි කියන එක සංසන්දනය කළා ධන ආයනයක්ද ඍණ ආයනයක්ද හදන්නේ කියන එක තීරණය කරා. ඒකල්ලා කැල්සියම් 2+ සහ O2- කියලා තීරණය කරා. වැඩේ හරිනේ. ඒකට තව කෙටි ක්‍රම තියෙනවා. මම තව වීඩියෝ එකකින් ගේන්නම්. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ධන සහ ඍණ ආයන හදනවා නම් කෙනෙක් සම්පූර්ණ ධන ආයනයක් සහ සම්පූර්ණ ඍණ ආයනයක් හදනවා නම් අපි කියනවා මේවා ආයනික සංයෝග. දැන් ඔයගොල්ලන්ට අර මම කලින් වීඩියෝ එකෙත් කියලා දීපු විදිහට දැන් සාකච්ඡා කරපු විදිහට මෙයා ආයනික සංයෝගයක් කියලා හොයන්න පුළුවන්. කොහොමද? විද්‍යුත්ිනතාව වෙනස ගන්න. 3.5 ඔක්සිජන්ගේ 3.5යි කැල්සියම්ගේ 1.0 නම් විද්‍යුත්ිනතාව වෙනස 2.5. මේක 1.4 වඩා වැඩිනේ. කෙනෙක් දෙන්නෙක්ගේ විද්‍යුත්ිනතාව වෙනස 1.4ට වැඩි වෙලා අන්න වැඩි වුණා. සහ අනිත් තෘප්ත වෙන්න ඕන කාරණේ මොකද්ද? එක්කෙනෙක් ලෝහයක් වෙලා අනිත් එක්කෙනා අලෝහයක්. ඒකත් තෘප්තයිනේ. කැල්සියම් ලෝහයක්, ඔක්සිජන් අලෝහයක්. එහෙනම් විද්‍යුත්ිනතාව වෙනස මේ දෙන්නගේ 1.4ට වඩා වැඩි සහ එක්කෙනෙක් ලෝහයක් අනිත් එක්කෙනා අලෝහයක්. එහෙනම් මේක ආයනික සංයෝගයක් නේ. එහෙනම් මේ දෙන්න අයන හදනවා කියන එක හරි. මේ ඔන්න එක අමතර පොයින්ට් එකක් විදිහට කිව්වේ. එහෙනම් සම්පූර්ණ කවර්. මේ මෙතන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කලින් වීඩියෝ එක බලන්න. මොකද දැන් මේක වේගෙන් කියපු නිසා සමහර අයට ඔලුවට දාගන්න බැරි වෙයි. මම මේක හිමීට පැහැදිලිව කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ කියන්නේ ආරෝපණය අර ඉලෙක්ට්‍රෝන කවචවල දාන්න කියලානේ. දැන් ඔයගොල්ලෝ තීරණය කරානේ මේ කැල්සියම් හදන්නේ කැල්සියම් 2+ අයනය, ඔක්සිජන් හදන්නේ O2- අයනය කියලා. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා කැල්සියම් මෙයා 2+ අයනයක් හදනවා, ඔක්සිජන් O2- අයනයක් හදනවා කියලා. එතකොට මෙතනදී න්‍යෂ්ටිය මෙහෙම තියෙනවා. කැල්සියම් මෙතන ඔක්සිජන්ගේ න්‍යෂ්ටිය තියෙනවා. ඒකල දැන් ශක්ති මට්ටම් ගන්න සමාන වෙනවා නේද මේ ආවර්තාංකයට. දැන් කැල්සියම් ඉන්නේ 4 වෙනි ආවර්තයේනේ ළමයි. එහෙනම් මෙහෙම අඳින්න කියපු ගමන් න්‍යෂ්ටි දෙක ඇඳගත්තා. මුලින්ම ආයන දෙක තීරණය කරා, න්‍යෂ්ටි දෙක ඇඳගත්තා. ආවර්තාංකයේ සමානයි ශක්ති මට්ටම් ගන්න නම් කැල්සියම්ගේ ආවර්තාංකය 4. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් 4. රවුම් 4ක් අඳින්න ළමයි. ඊට පස්සේ ඔක්සිජන් ගත්තා. ඔක්සිජන් ඉන්නේ දෙවෙනි ආවර්තය. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් 2යි. එතකොට දැන් කැල්සියම් සාමාන්‍යයෙන් එයාගේ පරමාණු ක්‍රමාංකය කීයද ළමයි? පරමාණු ක්‍රමාංකය සමාන වෙනවනේ ප්‍රෝටෝන ගානට. ප්‍රෝටෝන ගාන සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගානට. එතකොට කැල්සියම්ගේ පරමාණු ක්‍රමාංකය 20යි, ප්‍රෝටෝන ගාන 20යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 20යි නේ. ධනායන හදනවා කියන්නේ ධනායන හදනවා කියන්නේ මොනවද හදන්නේ? ඒ කියන්නේ ධනායන හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවද පිට කරනවද? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන කැල්සියම් 2+ එදී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා තියෙන්න ඕනේ. එහෙනම් 18යි. ඔක්සිජන් ගත්තාම පරමාණු ක්‍රමාංකය 8යි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට යා O2- නේ හදන්නේ. එතකොට ඍණායන හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා, මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. එහෙනම් 10ක් ඉලෙක්ට්‍රෝන දැන් තියෙනවා. හරිනේ? ආයි කියන්නම්. පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. ධනායන දෙකක් කියන්නේ 2+ නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා 18යි.
හරි. දැන් ඔය කවච වලට දාලා මේ අඳින්න කිව්වහම දැන් ඔය තීරණය කරගෙන ඉවරයි කැල්සියම් 2+ සහ O2- අඳින්න තියෙන්නේ කියලා. මම මේ කියන විදිහට මෙහෙම කවච වල දාලා අඳින්න කිව්වොත් මේ සිස්ටම් එකට කරන්න. හරිද? මුලින්ම ඔයගොල්ලෝ දන්නවනේ පොයින්ට් එකක් පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන ගානට ඒක සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගානටනේ. එතකොට අපි කැල්සියම් ගැන කතා කරොත් කැල්සියම්ගේ පරමාණු ක්‍රමාංකය 20යි. එහෙනම් එයාගේ මේ කැල්සියම්ගේ පරමාණු ක්‍රමාංකය 20යි නම් ප්‍රෝටෝන ගානත් 30යි. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන ගානත් 30යි. එතකොට ඔය අපි අයන හදනකොට ගලවන්නේ ඉලෙක්ට්‍රෝනනේ. දැන් සාමාන්‍ය කැල්සියම්ගේ නම් ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. කැල්සියම් 2+ හදනවා කියන්නේ ළමයි කැල්සියම් 2+ හදනවා කියන්නේ ධන ආයනයක් හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ධන ආයනයක් හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒතර යාගාව කලින් උදාසීන අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන 20ක් තිබ්බා. ඒකෙන් ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරා. එහෙනම් 18යි ඉලෙක්ට්‍රෝන යාගාව තියෙන්නේ. එතකොට දැන් අපි කවච අර ශක්ති මට්ටම් සටහන අඳින්න කලින් කවච සටහන අඳින්න කලින් මෙන්න මේ 18ට අදාළ මෙන්න මේ 18ට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නවා. මෙන්න මේ 18ට අදාළ ඉලෙක්ට්‍රෝන. මොකද කැල්සියම් 2+ ට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නවා. එතකොට 18ට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2 8 කීයද? 8. හරිනේ? එහෙනම් මේ ඔන්න මේක ලියාගත්තා. ඊට පස්සේ ඔහොම්ම මෙයන් අපි ඔක්සිජන්ට යන්න. ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8යි. එහෙනම් ප්‍රෝටෝන ගාන 8යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන 8යි. සාමාන්‍ය උදාසීන ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන හන්නේ ඒතර කී හිටියේ ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8යි. එහෙනම් යාගේ ප්‍රෝටෝන ගාන 8යි. එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝන ගාන 8යි. එහෙනම් යාගේ උදාසීන අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්නවා. එයා ඍණායනයක් හදනවා O2- කියලා. එහෙනම් ඍණායන හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවා. එහෙනම් එයා ඉලෙක්ට්‍රෝන ඍණ දෙකක්නේ. ඍණ එකක් නම් ඉලෙක්ට්‍රෝන එකයි ඍණ දෙකක් නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. ඍණායන හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න නිසා අපි කියනවා 8ට 2ක් එකතු වෙලා ඉලෙක්ට්‍රෝන 10යි. එහෙනම් දැන් ඕගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ මෙන්න මේ 10ට අදාළ. මොකද O2- ට අදාළ තමයි වින්‍යාසය ලියන්නේ. එහෙනම් මේ 10ට අදාළ වින්‍යාසය වෙන්නේ 2 8. හරිනේ? 2 8. එතකොට මම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ මෙහෙම ලියාගත්තා. එතකොට කැල්සියම් 2+ ගේ ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. O2- ගේ ඉලෙක්ට්‍රෝන 10යි. වින්‍යාසය ලිව්වොත් 2 8 8. මෙයාගේ මේ 10ට අදාළ නම් 2 8. හරිනේ? මේක එකතුව 18යි. ඒක මේ විදිහට ලියනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගත්ත අයන වලට. ඒ දෙන්නගේ අයන වලට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගත්තා. මුලින්ම ඒ අයන වලට තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තීරණය කරා. ඊට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන වලට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙක ලියාගත්තා. දැන් කවච වලට දාමු. ඔන්න කැල්සියම්ගේ න්‍යෂ්ටි ඇඳගත්තා. ඔක්සිජන්ගේ න්‍යෂ්ටි ඇඳගත්තා. මේ පළවෙනි ශක්ති මට්ටම් කීයක් තියෙනවද? 3ක්. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ 8යි. ශක්ති මට්ටම් 3ක් ඇඳගන්න. රවුන්ඩ් 3ක් ඇඳගන්න. ඊට පස්සේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් මාක් කරන්න. දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් මාක් කරන්න. ඊළඟ ශක්ති මට්ටමේ 8ක් මාක් කරන්න. මේ තියෙන සාමාන්‍ය කැල්සියම්ද ළමයි? නෑ. මේ තියෙන කැල්සියම් 2+. ඒ නිසා වරහණක් දාන්න 2+ ලියන්න. හරිනේ? ඊට පස්සේ ඔක්සිජන්ටත් ආව ඒකම කරන්න තියෙන්නේ න්‍යෂ්ටි ඇඳගත්තා මේ ශක්ති මට්ටම් 2යි. රවුන්ඩ් දෙකක් ඇඳගන්න. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. වරහණක් දාන්න. මේ සාමාන්‍ය ඔක්සිජන් නෙමෙයි O2-. වරහන් දෙකක් දැම්මා 2- කියලා දැම්මා. ඔන්න ඕක තමයි අදින්නේ. දැන් මෙහෙම රේඛාවක් ගහන්න ඕනේ. මේක තමයි ෆයිනල් ආන්සර්. මෙන්න මේ දෙන්නව තමයි අඳින්න කියන්නේ. පැහැදිලිනේ? සාමාන්‍ය පරමාණු අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන ගාන තීරණය කරා, ආයන අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන ගාන තීරණය කරා, ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගත්තා. මේකෙන්ද? ඔච්චරයි. හරි ළමයි ඔන්න එහෙනම් 2023 සම්පූර්ණ ප්‍රශ්න සාකච්ඡා කරා. ඒ ප්‍රශ්නය ඇතුලේ උත්තර ටික විතරක් නෙවෙයි ඒකේ තියරි පාර්ට්ස්. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ?
උදාහරණයක් විදියට ඕගොල්ලෝ දැන් වායු සම්බන්ධව දන්නවා. කවුද මේ වර්ණවත් කියන එක දන්නවා. ඊට පස්සේ කලින් වීඩියෝ එකයි දැන් කරපු ඒවත් එක අයනික සහ සංයුජ බව කියන එක දන්නවා. ප්‍රථමායනීකරණ ශක්තියෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද කියලා දන්නවා. ඇයි කියන්නේ ඒ හැමෝම ප්‍රථමායනීකරණ ශක්තියගේ ධන හැබැයි කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ධනාගේ අඩු වැඩි වෙන්නේ ඇයි? ඒකත් දන්නවා. ඒ කියන්නේ කාණ්ඩයක් ඔස්සේ කොහොමද ඒක පැහැදිලි කරන්න කියලා දන්නවා. එතකොට මෙයාගේ ගොඩක් කරුණු. එතකොට සාමාන්‍යයෙන් ධනායන ඍණායන හදන ඒවා. තවම වීඩියෝ එකකින් ගේන්න බලන්නම් තව කොහොමද ප්‍රශ්න කරන්න කියන එක. ඇත්තටම අද කරපු ප්‍රශ්නෙත් ඇති ඒක ඔලුවට දාගන්න. හරිනේ? එතකොට තිත් කතර සටහන් මේ හැමදේම ගැන ලොකු අවබෝධයක් දුන්නා. එතකොට මම මේ හැම වීඩියෝ එකකින්ම ගේන්න හදන ළමයි කටපාඩම් කියන්නේ අපි ඕන දෙයක් කටපාඩම් කරලා ඉස්සරහට යන්න බලන්නේ. එතකොට ඒ කියන්නේ O level විභාගෙ ලියලා එතනින් ඒ දැනුම ඉවරයි. ඒකල්ලා අපි A level ට science maths කරන්න යනවා. අපි ගාව කිසිම දැනුමක් නැහැ. හරි. කියන්නේ හරි අවබෝධයක දැනුමක් නැහැ. හරිනේ? ඒකට A level class ගිහිල්ලා මාස 2ක් 3ක් යනකොට තේරෙනවා ඇත්තටම අපි ඔළුවට දාගත්ත දෙයක් නැහැ නේද කියලා. ඉතින් අන්න ඒක වළක්වන්න තමයි වෙනස් විදියට මේ ට්‍රෙන්ඩ් එක හදන්න ඕනේ. කියන්නේ A level ට යන්න ඕනේ O level වල මේ සයන්ස් කියන දේ හරියට ඔළුවට දාගෙන. ඒ කියන්නේ මොන තැනින් ඇහුවත් ඇයි ධනායනයක් හැදෙන්නේ? ඇයි ප්‍රථමායනිකන ශක්තිය ධන වෙන්නේ? එතකොට මේව ඕනේ නැහැ කියලා හිතන්න ඕනේ. හරිනේ? ඒ කියන්නේ මේ කරුණු තමා හොඳට ඇඩ්වාන්ස් වෙලා A level වලට එන්නේ. එතකොට හැම කරුණක් ගැනම අවබෝධය තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒ කීප විදියට කටපාඩම් කරන්න නැතුව වීඩියෝ එක හරියට බලලා හැම පොයින්ට් එකක්ම ඔලුවට දාගන්න. ඒ අතරේ මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ටත් වැඩක් වෙනවා. ඒක මටත් හොඳයි. ඒ නිසා subscribe කරලා මටත් help එකක් දෙන්න. ඒ වගේම මේ රසායන විද්‍යාව සම්බන්ධව ඔයගොල්ලන්ගේ O level ප්‍රශ්න ඕනම දෙයක් රසායන විද්‍යාව සම්බන්ධව comment section එකේ අහන්න පුළුවන්. මම උත්තර දෙන්නම්. ඒ වගේම ඉස්සරහට මොනවා හරිම ඒ කියන්නේ මේ රසායන විද්‍යාව සම්බන්ධව මොනවා හරිම තව වීඩියෝ එකක් ගේන්න ඕනේ නම් අපිට කියන ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් බෑ. උදාහරණයක් විදිහට ප්‍රතික්‍රියා සම්බන්ධ දෙයක් බෑ. ඒතට එහෙම ඕනේ නම් මේ comment section එකේ දාන්න. එතකොට හැම වෙලාවෙම මම මේ ඔයගොල්ලන්ගේ ඔළුවට දෙන්න හදන දැනුම 100%ක් ගන්න. හරිනේ? එතකොට ඒ අරගෙන ඉස්සරහට යන් මම සපෝට් එකක් දෙන්නම් O level එනකම්. එහෙනම් එන්ඩ් කරමු.